පරිවර්තන කෘති පරිවර්තනය කරන කෙනෙක් මේ හැම දෙයක් එක්කම කතා බහ කරන්න සූදානම් වෙන්නේ. අද අපිත් එක්ක කතා බහ කරන්න ඉන්නේ හසිත පෙරේරා. අයවන් සුබදැසක් හසිත. හසිත දැන් කෘති ගැන කතා කරමු. පරිවර්තන කෘතියක් කියන්නේ මොකක්ද? ඇත්තටම පරිවර්තනයක් කියන එක අපිට බොහොම සරලව කරන්න පුළුවන්. එක භාෂාවකින් ලියවිච්ච කෘතියක් ඊට වෙනස් භාෂාවකට හැරවීම කියලා. නමුත් පරිවර්තනය කියන එක ඇත්තටම බැලුවොත් ප්‍රායෝගික වශයෙන් ගත්තහම ඊට වඩා ගොඩක් වෙනස්. ඒකට හේතුව තමයි පරිවර්තකයාගේ මූලික කාර්යය වෙන්නේ මුල් කෘතියේ තියෙන රසය සුන් නොකොට ඒ ආකාරයෙන්ම වෙනත් භාෂාවකට හැරවීම. ඇත්තටම ඒ ආකාරයෙන් කරන්න ඉතාම අපහසුයි. නමුත් හැකි පමණ ඊට උත්සාහ කිරීම තමයි පරිවර්තකයාගේ කාර්යය වෙන්නේ. පරිවර්තනය මුළුමනින්ම අපි ඒ ආකාරයෙන්ම මේ පරිවර්තනයක් සිද්ධ කරනවා නම් අපි ඒකට පරිවර්තනය කියනවා. නමුත් වෙනත් භාෂාවකට හරවන්න පුළුවන් අපිට අනුවාද, සංක්ෂිප්ත අනුවාද මේ විදිහට. නමුත් මම විශ්වාස කරනවා හැකි පමණ මුල් කෘතියේ රසය ඒ ආකාරයෙන්ම හැකි පමණ ගන්නට හැකි වෙන්නේ පරිවර්තනයක් හරහා කියන්නේ. ඒ වගේම හසිත විශේෂ කාරණාවක් තියෙනවා. දැන් හැම කෘතියක්ම පරිවර්තනය කරන්න හැකියාවක් නැහැ. දැන් විශේෂයෙන්ම ලංකාව ගත්තොත් සංස්කෘතියේ සදාචාර මේ හැම දෙයක් එක්කම හැම කෘතියක්ම පරිවර්තනය කරන්න බෑ නේද? ඔව්. එතන ගැටලුවක් තියෙනවා. ඇත්තටම සංස්කෘතියේ ගැටලුව විශේෂයෙන්ම තියෙන දෙයක්. ඔබ ඉතාම නිවැරදි. නමුත් ඒක ප්‍රථම අනිවාර්යයෙන්ම පරිවර්තනයට බාර ගන්න ඕන පළමුවෙන්ම තමන් කියවන රසවිඳපු කෘතිය. තමන් කියවන රසවිඳින්නේ නැත්නම් මේ කෘතිය කිසිසේත්ම සාර්ථක පරිවර්තනය වෙන්නේ නැහැ. දැන් මේ අපි අද කතා කරන්න යන කෘතියත් ඇත්තටම මගේ ජීවිතේට, ඒ කියන්නේ ඒකේ ඉන්න චරිත සියල්ලම වගේ මේ මගේ ජීවිතේට මේ බොහොම සමීපයි ඒ සිද්ධිදාමයන් එක්ක. ඉතින් ඒ කර්ම කාරණාත් එක්ක ඒ සංස්කෘතියට ගැලපෙන ආකාරයෙන් ඒවා දීපත් කරන්නත් පුළුවන් වෙන්න ඕන. අනෙක් අතට තමන්ට පරිවර්තනය කළ හැකි කෘතියක් පමණ පරිවර්තනය සඳහා යොදා ගන්නට ඕන. එහෙම නැති වුණොත් වෙන්නේ මුල් කෘතියේ ඒ කතුවරයා කියන්නට උත්සාහ කරන දේ ඒ ආකාරයෙන්ම කියන්නට බැරි වෙනවා. තමන් එහෙම පරිවර්තනය කරනවා නම් එතනින් සාහිත්‍යයේ සේවයක් සිද්ධ වෙනවා නෙවෙයි, සාහිත්‍යයේ සිද්ධ වෙන්නේ අවැඩක්. ඒක නිසා පරිවර්තන කාර්යය කියන්නේ බොහොම බාහිර කාර්යයක්. විශේෂයෙන්ම ආභ්‍යාසික කියනක නිරන්තරයෙන්ම තියෙන්නට ඕන. ඉතින් අපි සංස්කෘතියේ කාරණාවේදී විශේෂයෙන්ම සැලකිලිමත් වෙන්න ඕන. විශේෂයෙන්ම අපේ රටේ සංස්කෘතිය නොගැලපෙන කරුණු ඉදිරිපත් කිරීමේදී අතිශයින්ම සැලකිලිමත් වෙන්න ඕන. තමන් උපක්‍රමශීලී වෙනවා නම් මම හිතන්නේ ඒ අභියෝගයෙන් ජය ගන්න පුළුවන්. ඔව්, ඒ අභියෝගය හැම එකක්ම ජයගත්තු කතාපතක් පරිවර්තන කෘතිය තමයි දුටිමි චෙරිගසේදී. ඔව්, දුටිමි චෙරිගසේදී කියන්නේ බිලෝ ඩේවිස් රොබර්ට්ස් කියන ඇමරිකානු ලේඛිකාව 2004 දී මෙලොවින් සමුගන්නවා. ඇයගේ කෘතියක් ලංකාවේ පරිවර්තනය වෙන්නේ පළමු වතාවට. ඒක තමයි විශේෂත්වය. ඇත්තටම අපි ඇය පිළිබඳව නොදන්නවා වුණාට ලෝකයා ඇත්තටම ඇය පිළිබඳව හොඳටම දන්නවා. හේතුව තමයි ඇය තෙවරක් එඩ්ගර් ඇල්පෝ සම්මානයෙන් පිදුම් ලැබුවා. එක්වරක් මාක් ට්වේන් සම්මානයෙන් පිදුම් ලැබුවා. ඇය ඇමරිකාව තුළ බිහිවෙච්ච සුවිශේෂීතම රහස් පරීක්ෂණ කතා රචනය කළ ලේඛිකාවක් විදිහට හඳුන්වන්නට පුළුවන්. දුටිමි චෙරිගසේදී කෘතියේ තියෙන විශේෂත්වය තමයි ඇය දරුවන් වෙනුවෙන් ලියපු පළමු කෘතිය තමයි මෙය. ඇත්තෙන්ම මෙහි යම් දුර්වලතා තිබෙන්නට පුළුවන්. කෙසේ වුවත් දුටිමි චෙරිගසේදී The View from the Cherry Tree කියන කෘතිය හුදු රහස් පරීක්ෂණ කතාවක් නෙවෙයි. ඇත්තෙන්ම මේක ලියවෙන්නේ 1972 වසරේදී වගේ. ඒ කාලේදී ඇමරිකාව, කැනඩාව ආදී ඒ කියන්නේ යුරෝපය මේ කේන්ද්‍ර කරගත්ත මේ ජනමාධ්‍ය මේ මුල් කරගත්ත සමාජයක් බිහි වෙමින් තිබුණ කාලය. ඇය ඇත්තෙන්ම ඒ වගේ කාලයකදී මේ දරුවෙකුට මේ ජනමාධ්‍යයෙන් දෙන්නේ නාටකයක් නෙවෙයි.
බුද්ධිමත් දරුවට ජනමාධ්‍ය හරහා දෙන පණිවිඩය බුද්ධිමත් විදියට ගන්නට පුළුවන් නම් ඊට දෙමාපියන්ගේ මැදිහත් වීම තිබෙනවා නම් ඔහු ඒ හරහා තමගේ ජීවිතයට යමක් ගන්නවා කියන කාරණේ ඇය 1972 වසර වගේ කාලයකදී දුටුවා. අද වෙනකොට අපි දන්නවා විවිධ පරිශ්‍රණ මගින් ජනමාධ්‍ය ඇත්තටම කරන්නේ මේ දරුවන්ගේ මනස විකෘති කිරීමක්ද කියන ඒවා අපේ පරිශ්‍රණ මට්ටමේ සිද්ධ කරනවා. නමුත් පැත්තෙන් මේකට හොඳ උත්තරයක් දෙනවා. මොකද මේ දරුවා Tamanට මේ ගැටලුවේදී මුහුණ දෙන්න වෙන අකරකැබ්බවලදී ඔහු ඒකට විසඳුම් සොයන්නට උත්සාහ කරන්නේ Taman ජනමාධ්‍ය හරහා දැකපු විශේෂම රූපවාහිනියෙන් දැකපු චිත්‍රපටවල නළුවන් නිලියන් මේ ඒ ගැටලුවේදී මුහුණ දෙන ආකාරයට. ඉතින් බොහොම සුන්දරයි මේ ඒක නිසා මට මේක ලැබෙන්නේ මගේ පාසල් කාලේදී. මම මේ පරිවර්තනය කරන්නට ගත්තේ මීට වසර දෙකකට විතර පෙර. මම බොහොම කල් ගත්තා මේ ඇමරිකානු සමාජය මොකද මම කවදාවත් ඇමරිකාවට ගිහිල්ලා නැහැ. ඇමරිකානු සමාජය පිළිබඳ අධ්‍යයනය කරන්නට මම බොහොම උත්සාහ ගත්තා. විශේෂයෙන්ම ළමා මනස. ළමයින්ට ගැළපෙන ආකාරයේ ආඛ්‍යානයක් තමයි අය භාවිතා කරලා තිබුණේ. ඒ ආඛ්‍යානය ආකාරයෙන්ම රැක ගන්නට උත්සාහ කරා. The View from the Cherry Tree කෘතියේ සිංහල පරිවර්තනය තමයි දුටුමි චෙරිගසේ කියලා. ඒක කරේ හසිත පෙරේරා. හසිත ළමා මනස තේරුම් ගත්ත ළමා මනස තේරුම් ගන්න පුළුවන්ද? ඇත්තෙන්ම ළමා මනස තේරුම් ගන්නට පුළුවන්. හේතුව තමයි අපි සියලුම දෙනා කුඩා කාලයේදී දන වැඩ කළා. දෙමෝපියන්ගෙන් දන ලැබුවා. නමුත් ඒක ඊටම සංකීර්ණ දෙයක්. හේතුව තමයි දරුවන් නිරන්තරයෙන්ම කැමති Tamanට අවධානය යොමු කරන විශේෂයෙන්ම පවුලේ බාලයා. පවුලේ බාලයා කැමති වැඩිහිටියන්ගේ ආදරය නිරන්තරයෙන්ම ලබන්නට. ඉතින් මේ කාරණේදී ළමා මනස ක්‍රියාත්මක වෙන්නේ හැමතිස්සෙම Tamanට අන් අයගේ අවධානය දිනා ගන්න. ඉතින් මෙතෙන්දී වැඩිහිටියන් විශේෂයෙන්ම සැලකිලිමත් වෙන්නට ඕන මේ ගිලෝ ඩේවිස් රොබර්ට්ස් මේක මනමින් පැහැදිලි කරනවා මේ කෘතියේදී දරුවන්ව තේරුම් නොගත්තොත් මේ ළමා මනස තේරුම් නොගත්තොත් ඇත්තෙන්ම දරුවන්ට සිද්ධ වෙන අවැඩ කියන්නේ මොකක්ද බෑ. ඔවුන් අනාගතයේදී ගන්නා තීන්දුව වලට මේ ළමා මනස තේරුම් නොගැනීම නිසා සිද්ධ වෙන දේවල් බෙහෙවින් බලපානවා. ඉතින් ඇත්තෙන්ම ළමා මනස කියන එක තේරුම් ගැනීමට අපහසුයි සංකීර්ණයි. නමුත් බැරි නෑ පුළුවන්. ඔව් ඇයි මේ ඔබ මේ පරිවර්තන කෘතියේ නමම පාවිච්චි කරේ දුක්ඛිමි චෙරිගසේදී කියන නමම පාවිච්චි කරේ ඔබ පරිවර්තනය කරපු මේ කෘතියට? ඇත්තෙන්ම මේක ලොකු අභියෝගයක් වුණා. The View from the Cherry Tree කියන එක ඇත්තෙන්ම අපි හිතමු ඒ ආකාරයෙන්ම සිංහලට පරිවර්තනය කළොත් ඒක එන්නේ චෙරිගසේදී දුටු දසුන වගේ එකක්. ඒක ටිකක් මේ ඇත්තෙන්ම මේ කෘතියට ගැලපෙන්නේ නැහැ වගේ. අනිත් එක ඒක ටිකක් ආකර්ෂණීයමයි. ඒක තමයි මූලිකම කාරණේ. ඒක නිසා මම තීරණය කළා ඇය භාවිතා කරන ආඛ්‍යානයත් සමහර වෙලාවට උත්තම පුරුෂ දෘෂ්ටි කෝණය පාවිච්චි කරන්නේ මේක ආඛ්‍යාන කීපයක් තියෙනවා, දෘෂ්ටි කෝණ කීපයක් තියෙනවා. ඒක නිසා මට හිතුණා මේක සාධාරණයි කියලා දුටිමි චෙරිගසේදී කියන නම දැම්මම ඉතින් මම ඒ නම ගොඩක් වෙනස් කරන්නට ගියේ නෑ. මේ එතකොට ඇත්තටම බය හිතෙනවා. හරි. මම කැමති හසිත ඇයි ඔයාලට පරිවර්තන කෘතිය කරන්න ඕන කියලා හිතන නැත්නම් තමන්ගේ නිර්මාණ කරන්න තුන් නැත්තේ ඇයි මුලින්ම? පරිවර්තනය සම්බන්ධයෙන් මම අවධානය යොමු කරන්නේ මගේ පාසල් දියේ. මම හිතන්නේ පාසලේ හිටපු ගුරුවරුන්ගෙන් ගුරුවරු මට නිරන්තරයෙන්ම කියනවා මොකක්ද පාසල මම කොළඹ විශ්වවිද්‍යාලයේ ආදි ශිෂ්‍යෙක්. ඇත්තෙන්ම මම අද යම් තැනක ඉන්නවා නම් මගේ පාසල මම වසර 13ක් මේ පාසලේ හිටියේ. ඒ පාසලෙන් ලැබුණ ආభాසය ඉතාමත් ඇත්තෙන්ම සමහර ගුරුවරු ඒ කාලෙදිම දුටුවා. සමහර දැන් අපිට කියනවා ඉස්සර පෙළ පොතේ තියෙන ඉංග්‍රීසි පෙළ පොතේ තියෙන පරිච්ඡේද සිංහලයට නගාගෙන එන්න කියලා. ඉතින් ඇත්තටම පන්තියේ ඔවුන් දුටුවා මම කරපු පරිවර්තනවල විශේෂත්වයක් දුටුවා. ඕන හිතේ මා වැගීමට ලක් කළා. ඒ ආభాසය තමයි තිබුණේ. ඇත්තටම ස්වතන්ත්‍ර නිර්මාණයක් කරන්නට කැමති. මම මේ දවස්වල එහෙම ස්වතන්ත්‍ර නිර්මාණයක සූදානම් වෙමින් ඉන්නේ. ගිලෝ ඩේවිස් රොබර්ට්ස් ගේ කෘතිය දුටුවාම මට හිතුණා මේක තමයි මගේ ආරම්භය කියලා.
විශේෂයෙන්ම දැන් පරිවර්තනය කියන එක මගේ ජීවිතෙන් වෙන නොවන කාරණයක් වෙලා මම සිළුමිණ පුවත්පතේ විශ්වාන්තරය පිටුව කරන්නේ මම. ඉතින් මේ විදේශීය සමුග සාකච්ඡා පරිවර්තනය කරනවා. ඉතින් අර ඒ අභ්‍යාසය කියන එක නිරන්තරයෙන්ම තියෙනවා. ඒක නිසා මම තීරණය කළා පරිවර්තනය තමයි මගේ ගමනේ ආරම්භය කියලා. ඔය සිළුමිණ පුවත්පතත් එක්ක සම්බන්ධ වුණාට පස්සේද මේ කතා පොත පරිවර්තනය කරේ? ඇත්තටම The View from the Cherry පොතේ පරිවර්තනය කරේ මම ඊට පෙර පටන් ගත්තේ. නමුත් ඉන් පසුව මම පොත්පතත් එක්ක සම්බන්ධ වුණායින් පසුව මට විද්‍යාවිද්‍යාවට පටන් ගත්තා. මගේ කෘතිය කියවලා විශේෂයෙන්ම මහාචාර්ය සුනන්ද මහින්ද්‍රගේ විශේෂයෙන්ම අපේ කරන්නට ඕන. ඔහු ඇත්තෙන්ම යහළුවෙක් වගේ. මට බොහෝ සෙයින් උපකාර කරන විශේෂයෙන්ම දයා දිසානායකයන් ප්‍රවීණ ලේඛකයා. ඔහු ලංකාවේ විශිෂ්ටතම පරිවර්තකයෙක්. ඇතැම් ඔවුන්ගේ ආభాසය මට ලැබුණායින් පස්සේ ඔවුන් විවිධ යෝජනා ඉදිරිපත් කළා. ඔවුන් කිව්වා ඇයි මේක හොඳයි මේක තම ලේඛකේ අනිත්ම ආර්ථික සමාජයේ ඉදිරිපත් කරන අභියෝගය. ඒ අභියෝගය ජයන්නේ. ඇයි තවදුරටත් ඉස්සරහදී ඒ විදිහට කල්පනා කරන්නේ නැත්තේ කියලා. ඒක නිසා තමයි මම දෙවෙනි කෘතිය විදිහට මාක් ට්වේන් කියන යද්දගන්න ලේඛකයාගේ කෙටි කතා එකතුවක් තෝරගත්තේ මගේ දෙවෙනි පොත විදිහට. ඒකෙන් මේ ඇත්තෙන්ම මේ පොත ගැන කතා කරනවා. මාක් ට්වේන් අපි ඒකෙන් කතා කරමු. මම කැමතියි අපේ ප්‍රේක්ෂකයන්ට කැමතියි දුටුවේ චරිතසෙදි මේකේ කතා සාරාංශය පිළිබඳව දැනගන්න. සාරාංශය බොහොම ඇත්තම මේ කෘතිය ඔබ පුදුමයෙන් මම කියන්නේ පුදු 300 ගණනක් තිබෙනවා. ඔබ පුදුම වෙයි මේ පිටු සියල්ල පුරාම තියෙන්නේ දින එකමාරක වගේ සිද්ධ කරන්නේ. කෙනෙකුට හිතෙන්න පුළුවන් මේ දින එකමාරක සිද්ධි මෙහෙම තියෙනවා නම් ඉතින් වාර්තා කරන සුළු කෙනෙක් තමයි යත්තේ හරිමණී රස ඇති කියලා. ඇත්තටම කිසිම දෙයක් නෑ. ඒ ඉතාම අපූර්ව ඩේවිස් රොබර්ට්ස් ඉතාම අපූර්වට මේ ගණාගෙන යාම මේ සිද්ධ කරලා තියෙනවා තමයි මේ රචනාව තුළ. ඒ ආකාරයෙන් තමයි කතා සාරාංශය ගත්ත මේ පොඩි දරුවෙක් ඉන්නවා වයස 12-13ක වගේ. ඔහු දකින්නවා ඔහුගේ අල්ලපු නිවසේ කාන්තාවක් ඝාතනයට ලක් වෙනවා. ඔහු මේ සිද්ධිය නිවසේ අයට සැලකන්න උත්සාහ කරනවා. නිවසේ තිබෙන උත්සවය මේ උත්සවය නිසා වැඩිහිටි සියලුම දෙනා කාර්යබහුල කියන දෙයක් ඔවුන් අසන්නට සූදානම් නැහැ. ඉතින් අවසානයේදී ඔහුම තීරණය කරනවා මමම තමයි මේකට පිළිතුරු සොයා ගන්නට ඕන කියලා. මේ අතරේදී ඒ මරණය සිද්ධ කරපු පුද්ගලයා දැනගන්නවා මේ කුඩා දරුවා මේක දන්නවා කියලා. ඔහුත් උත්සාහ කරනවා මොහු ඝාතනයට ලක් කරන්න. මොහු මේ කුඩා දරුවා කොහොමද මේ අභියෝගය තනියම ජයගන්නේ කියන කාරණේ තමයි මේ කෘතියේ තියෙන්නේ. ඔන්නෝක තමයි කතා සාරාංශය. ඉතින් ඔබට පුළුවන් ගන්න දුටුවේ චරිතසෙදි හසිත පෙරේරා තමයි පරිවර්තනය කරේ. මොහොතම පරිවර්තනය කරේ. දැන් අපි පරිවර්තන කෘතිය ගැන කතා කරමු. දෙවෙනි පරිවර්තන කෘතිය ඇත්තෙන්ම මට රාජ්‍ය සාහිත්‍ය සම්මානලාභී දයාදිසානායකයන් තමයි යෝජනා කළේ. මාක් ට්වේන් කියන අග්‍රගණ්‍ය ඇමරිකන් ලේඛකයා. ඔහු පිළිබඳ අප දන්නේ ටොම් සෝයර් සහ හකල්බරි ෆින් පිළිබඳ විතරයි. ඒ කියන්නේ මේ දෙකම අපි නවකතා ගණන් තමයි ගන්නෙ. ඇත්තටම මාක් ට්වේන් කියන චරිතය ලෝකයා හඳුනාගන්නේ අග්‍රගණ්‍ය කෙටි කතා කරුවෙක් විදිහට. ඉතින් මම තීරණය කළා සහ දයාදිසානායකයන්ට යෝජනා කළා මාක් ට්වේන් කෙටි කතා කරුවෙක් විදිහට ලාංකේය සමාජයට හඳුන්වලා දෙන්න කියලා. මම තෝරාගත්තේ මාක් ට්වේන් කියන්නේ මුදල් සම්බන්ධව වෙනස් මොන්දේ. මිනිස්සු තණ්හාව නිසා තමගේ ජීවිත විනාශ කරගන්න ආකාරය බොහෝ උපහාසාත්මක වෙන්නේ. ඉතින් මම ඒ තේමාවට අනුවම ලියවිච්ච කෙටි කතාවක් තමයි මේ සඳහා තෝරගත්තේ. ඇත්තෙන්ම මම හිතනවා ලාංකේය සමාජයේ මාක් ට්වේන්
කියලා මේ විශිෂ්ට කෙටි කතා කරනවා මේ ඉදිරියට හඳුනා ගන්න කියලා ඒ තමයි මම දෙන්නේ. මුලදීම එකත් බලාපොරොත්තු වෙනවා ඒ ආර්ය සමාජයේ බයකට. ඒ මොකද්ද නම? ඒකේ නම හැඩ්ලිබර්ග් ආගන්තුකයා සහ තවත් කතා. ඔව් ඊට පස්සේ පොඩ්ඩක් කියන්නේ ඔබ සියලු දෙනා දන්නවා චාලි ඇන්ඩ් චොක්ලට් ෆැක්ටරි චිත්‍රපටය ඒ වගේ අපූර්ව කතා රචනා කරපු බොහොම සුන්දර මිනිසෙක් රෝල් ඩාල් කියන්නේ. රෝල් ඩාල් කියන ඒ කතුවරයාගේ කෘති මම දුටුවා පරිවර්තනය වෙලා තිබෙනවා. නමුත් ඇත්තෙන්ම මට ඔහුගේ මේ ජීවිත කතාව අපි කියන ඔටෝබයෝග්‍රැෆි එක කියවන්න ලැබුණා Boy and the Going Soul කියන කෘතිය මට ඒක ලැබුණේ මගේ විශ්වවිද්‍යාලයේ ඉංග්‍රීසි අධ්‍යයනාංශයේ ආචාර්යවරියකගෙන් මේ කියවුවම මට හිතුණා ඇත්තෙන්ම මේ අර කෘතිය වලට වඩා මේ මොහුගේ ජීවිත කතාව බොහොම සුන්දරයි කියලා. ඇත්තටම කුඩා දරුවන් මේක විශේෂයෙන්ම වැළඳගනී කියලා හිතුණා. බොහොම සුන්දර කතා ගොඩක් ඇතුළත් වෙලා තියෙනවා. ඒක තමයි මම බෝයි කියන එක පොඩ්ඩක් විදිහට පරිවර්තනය කළේ. ගෝයින් සෝලෝ කියන එක පාඨකයාට බාරයි. මොකද අපි පරිවර්තකයෝ විදිහට දිගින් දිගටම එකම කෙනාගේ එකම ලේඛකයාගේ කෘති පරිවර්තනය කරනවා නම් ඒ ඇත්තටම තරම් හොඳ දෙයක් නොවේ. මොකද අප කල යුත්තේ ලේඛකයෙක් ඔහුගේ කිසියම් සුවිශේෂී ලක්ෂණයක් හඳුන්වා දීම පමණයි. ඉතින් මම තීරණය කළා දැන් පිලෝඩේ ස්ට්‍රොබර්ස්ගේ පැත්තෙන් ගත්තත් මම තවත් කෘතියක් හෝ දෙකක් පමණ රචනා කරලා ඉතිරිය බාර කරන පාඨකයාට හැකිනම් ඉංග්‍රීසි පොතම රැගෙන කියවන්නේ ඒ තමයි වඩාත්ම වැදගත්ම දේ. එතෙන් මේ පණිවිඩය මේ අවස්ථාවේදී දෙන්න ඕන කුඩා දරුවෝ ඉන්නවා නම් ඉංග්‍රීසි විෂයට තරමක් දුර්වල මම දෙමෝපියන්ට යෝජනා කරනවා ඔබට පුළුවන් මෙවැනි පරිවර්තන සහ විශේෂයෙන්ම මුල් කෘතිය මේ දෙකම හොයාගෙන කියවන්න දරුවන්ට අවස්ථාව ලබා දෙන්න. එතකොට ඔවුන් ඇත්තෙන්ම ඊටම කැමැත්තෙන් මේ භාෂාව කියන දේ වැළඳගන්නේ නැත්නම් සමහර දරුවෝ අපි දන්නවා ඉංග්‍රීසි භාෂාවට කැමති නෑ. මේ හරි බයයි. මේ ඇත්තෙන්ම ඒක අපිට වළක්වන්න පුළුවන් මේ පරිවර්තන ඇත්තෙන් සිද්ධ වෙ යුත්තේ මේ දරුවන්ව සහ ඒකේම පොත්වලින් නැත්නම් සමාජය මේ කට්ටියව එක තැනකට ගොනු කිරීම තමයි ඇත්තෙන් පරිවර්තනයේ සිද්ධ වෙන්නේ. ඔව් මම මේ අපි දන්නවා අවුරුද්දකට සාහිත්‍ය අපි දරුවෝ ප්‍රොෆෙෂනල් කෙනෙක් සහ ඇහෙන දේ තමයි මේ පොත පරිශීලනය කරන අය අඩුයි කියලා මේ යුගයේදී. අපිට මොකද හිතෙන්නේ? පොත පරිශීලනය කරන ඇතම පොත් මුද්‍රණය වෙනකොට පරිශීලනය අඩු වෙලා තියෙන මම හිතන්නේ අපිට දැන් නව මාධ්‍ය ඇවිල්ලා තියෙනවා. අපි අන්තර්ජාලයේ e-books කියවන පොත් වෙලා තියෙනවා. ඉතාලම හොඳ දෙයක්. ඇත්තෙන්ම පොතක් මුද්‍රණය වෙනවට වඩා මේක e-books විදිහට යන එක ගොඩක් හොඳයි. හේතුව තමයි අද වෙනකොට පොත් මුද්‍රණය සඳහා විශාල පරිසරයක් සිද්ධ වෙනවා. ඒකම පිළිගත යුතුයි. ඉතින් නව තාක්ෂණයත් එක්ක අපි ඉස්සරහට යනවා නම් e-books කියන සංකල්පය තමයි. ඇත්තෙන්ම ඒ අතින් බැලුවහම පොතක් අතට අරගෙන කියවන පිරිස අඩු වෙන්න පුළුවන්. නමුත් වෙනත් මාර්ගවලින් කියවන පිරිස තියෙනවා. සංඛ්‍යාවකම විදාන්නේ නැහැ. ළමා පරපුර විශේෂම පොත්කේකට හඳුන්වලා තියෙනවා තමයි. පොතෙන් දැන් නැවතත් ඇවිල්ලා තියෙනවා. නමුත් තියෙන ගැටලුව තමයි අප කුඩා කාලේදී දරුවෝ විදිහට කියවපු කෘති අද වෙනකොට මේ දරුවෝ කියවනවා. දැන් අපි කුඩා කාලේ අපිට හර්පන, හීන් සැරය, මගුල් කෑම, කුමාර පොතේ මේ වගේ පොත්වල ඇසුර ලැබෙනවා. ඒ වගේම ඉංග්‍රීසි කෘති, හාන්ස් ක්‍රිස්ටියන් ඇන්ඩර්සන්ගේ කෘති අපි අසුරු කරන දැන් ඒ හරහා තමයි විනාශය එන්නේ. දැන් විශ්වවිද්‍යාල මට්ටමකට අයක ගිහිල්ලා තියෙන්නේ. ඉතින් එතෙන්දී දෙමෝපියන් උනන්දු වෙනවා. දෙමෝපියන් බුද්ධිමත් විය යුතුයි තමන්ගේ දරුවට හොඳ කෘති. දැන් අද වෙනකොට දරුවෝ කියනවා. ඒක අපි කියන ට්‍රෙන්ඩ් එකක් ප්‍රවණතාවක් බවට පත් වෙලා දෙමෝපියන්ගේ මෙදිහත් වීමක් තිබෙනවා. මම හිතන්නේ
අද වෙනකොට දරුවෝ සෑහෙන පොත් කියවලා තියෙනවා. ඔව් මම හිතන්නේ බොහොම සන්තෝෂයි. දරුවන් කියවන තරමම තමයි දැනුම වැඩි කරගන්නට හැකියාව තියෙන්නේ. බොහෝ දේවල් එකතු කරගන්නට ජීවිතේට හැකියාව තියෙන්නේ. කියවීම තුළින් කියවීම මිනිසා සම්පූර්ණ කරයි කියන කාරණාව තවනවත් මතක් කරනවා. අපි අද දවසේදී සංකල්පනා තුළින් කතා කරේ දුට්ටිම චිරිගසේදී කියන මේ පරිවර්තන කෘතිය හස්ත පෙරේරා තමයි පරිවර්තනය කළේ. ඉතින් හසිත මොනවද මේ පොත ගැන තවත් කියන්න තියෙන්නේ ඔබට? ඔව්. විශේෂයෙන්ම කෘතිය ගැන කියන්නේ දැන් මම පරිවර්තකයෙක් විදිහට සහ ලේඛකයෙක් විදිහට මාව මෙතනට ගේන්න උදව් වුණ පිරිසක් ඉන්නවා. විශේෂයෙන්ම The View from the Cherry Tree කෘතිය යථාර්ථයක් බවට පත් වෙන පිරිසකේ උනන්දුවට විශේෂයෙන්ම මම කලින් සඳහන් කරා වගේ මහාචාර්ය සුනන්ද මහින්දන් මේ කෘතිය ගැන පොත්පත් මණ්ඩලයේදී විශේෂ සාකච්ඡාවක් සංවිධානය කරලා දුන්නා. මේ කෘතිය විශේෂයි. ඒකින්ද අපි මේක කතා කරමු කියලා. ඒ වගේම ඩයරිසානායක විශේෂයෙන්ම සිරුමින පුන්කාස කන්ත්‍රෝ සුමුදු චතුරානි මම කියන්නේ අක්කා කියලා ඇයටත් විශේෂයෙන්ම ස්තුතිවන්ත වෙන්න ඕන. ඒට අමතරව මම මේ කෘතිය ඇත්තෙන්ම රචනා කරනකොට මට ගොඩක් ධෛර්යය දුන්නා. ටී සූර්යයාච සහපුත්‍ර සමාගමේ අධිපතිතුමා කුමාර සූර්යයාච මැතිතුමා ඔහු ඇත්තෙන්ම ව්‍යාපාරිකයෙක් වුණත් ඔහු බොහොම කලාවට ලැබී කෙනෙක්. ඒකත් විශේෂ දෙයක් වුණා. ඒට අමතරව විශ්වවිද්‍යාලයේ මම ගන්නේ ජනසන්නිවේදන විශේෂ උපාධිය මගේ මිතුරෝ සියලු දෙනා මේ කෘතිය කියවලා ඇත්තටම මේ කෘතිය මුද්‍රණය වෙන්න කලින් මගේ මිතුරන්ට තමයි මම දුන්නේ මේක කියවලා බලලා පුළුවන් නම් මට බණින්න මොකද මම කිසිම බයක් නැහැ. වරදක් තිබෙනවා නම් මේ එකේ ලියනවා. ඉතින් ඔවුන් නැන්දි පෙන්නලා දුන්නා මට. ඒ වගේ විශේෂයෙන් පවුලෙන් ලැබිච්ච සහයෝගය සහ විශේෂයෙන් මගේ නෑදෑ පිරිස මේ කෘතිය කවුද දෙන්නේ එළියට එන්නේ කවුද කියන්නේ සෑහෙනවා කියලා. ඔවුන් සියලු දෙනා මතක් කරලා විශේෂයෙන්ම සොල්වාහිනියේ විශේෂ ස්තුතියක් කරනවා. මට අදලකට හිතුවා දීලා අපි මේක කතා කරමු කියලා විශේෂයෙන්ම ආරාධනා කරන්නේ. ඔව් අපි කැමති ඔබේ දරකටනේ මම හිතන්නේ අපි පාඨක පිරිස කැමති වේවි ඔබේ දරකටරන් කියන ගන්න සහ ඔබත් එක්ක වැඩි විස්තර කතා කරන්න. ඔව් ඇත්තෙන්ම ලේඛකයෙකුට තියෙන මුකුම සතුට තමයි අඩුපාඩු හොඳ නරක මේ හැමදේම කියන එක. අපි කියන ෆීඩ්බැක් ප්‍රතිපෝෂණය ලබන එක. ඉතින් මම කැමතියි මට දුරකථන හැමතුමක් දීලා ඔබේ අදහස් චෝදනා ඉදිරිපත් කරනවා. මේ දුරකථනයක 078 27 100 67. අපෝ සර් කියන හසිත 078 27 100 67. ඔන්න ඔය දුරකථනයක ඔබට එහෙනම් හසිත අද දවසේදී අපිත් එක්ක එකතු වෙන්න ගොඩක් ස්තුතියි. ඔව් අද දවසේදී අපේ සංකල්පනා විශේෂාංගයත් එක්කම ලස්සන සිකුරාදාවෙන් සමගන්නයි සූදානම් වෙන්නේ. උදෑසන 7:30 සිට මේ වෙනතුමකින් මගෙත් එක්ක හිටපු ඔයගොල්ලෝ හැම කෙනෙකුටම ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම තමයි හැමදාමත් ඔබ ප්‍රාර්ථනා කරන ඔබ බලාපොරොත්තු වෙන ඒ දේවල් ඒ ආකාරයෙන් මිස්ටර් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. සුබ සත්‍යයන්තයක් ප්‍රාර්ථනා කරන හැම දිනකටම සතුටින් ඉන්න.